김치찌개 불고기 비빔밥 향기로운 මාරම රහයි. හදන්න ඕනි කෑමක් තමයි. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා රාමනි සොසි ඩයරි channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ pork buns. ඉතින් බලමු මම කොහොමද pork buns හදන්නේ කියලා. මම මේක ඉගෙන ගත්තේ මම අnder Chinese යාළුවෙක්ගෙන්. අපි ඉස්සෙල්ලාම dough එක හදා ගන්න ඕනේ. dough එක හදා ගන්න කලින් මම yeast ටිකක් දෙගෙන තියෙනවා. සීනි ටිකක් දාලා ඉතින් මම ඉස්සෙල්ලාම මේ yeast packet එක වතුර මිලිලීටර් 250ක දිය කර ගන්නයි හදන්නේ. yeast packet එකක් සීනි මේස හැන්ද දැන් මම මේකට එකතු කරනවා පාන් පිටි ග්‍රෑම් 300ක්. මේ තියෙන්නේ corn flour ග්‍රෑම් 155කුත් එකතු කරනවා. සීනි ග්‍රෑම් 50ක් එකතු කරනවා. මම නම් කැමති සීනි ටිකක් අඩුවෙන් දාන්න. ඒ නිසා මම සීනි දාන්නේ ග්‍රෑම් 40ක් විතර වගේ වෙන්න. තෙල් මිලිලීටර් 20ක්. අන්න yeast mix එක ලස්සනට පිපිලා තියෙනවා. දැන් මම මේකට එකතු කරනවා. දැන් මම මේක තත්පර 10ක් mix කරනවා high speed එකේ. දැන් මම විනාඩි 2ක් මේක හිමීට mix කරනවා speed number 2 එකේ. මේක අතේ ඇලි නැති ගානට මික්ස් වෙලා තියෙන්නේ. තෙල් ගාපු බෝල් එකට මම මේක දානවා. දැන් මේක මෙහෙම හොට අනා ගන්නවා. ඊට පස්සේ මේක වහලා තියනවා ටිකක් වෙලා පිපෙන්න. මෙන්න පිළින් එක හදන්න අපිට ඕනි කරනවා minced pork ඒ වගේම ගෙඩියක් මේ shiitake mushroom එකයි black fungus කියන mushroom ජාතියයි දෙක උණුවතර දෙගෙන දාලා තියෙන්නේ. ඒ වගේම soy sauce මේස හැඳි එකමාරක්, oyster sauce මේස හැඳි එකමාරක්. එතන තියෙනවා corn flour වතුර මේස හැඳි එකක corn flour මේස හැඳි එකක් දිය කරලා. ඒ වගේම මේ මම ගන්නවා quail eggs. මේව නැතුව හදන්නත් පුළුවන් ඕනනම් pork විතරක් දාලා මම මේවා එකතු කරනවා. මේක තව රස වැඩි වෙනවා මෙන්න මේ වර්ග දෙක එකතු කරාම. ලුණු ගෙඩිය මෙහෙම පොඩියට කුටු වලට කපා ගන්නවා. දැන් මේ මෂ්රූම් ටික මම හොඳට වතුර පිටි කළා පෙරා ගන්නවා. මෂ්රූම් ටිකක් එහෙම හීනියට කපා ගන්නවා. මේ තමයි black fungus කියන ජාතිය. මේක නිකන් කණක් වගේ. මේකට කියනවා ear fungus කියලා. මේ බලන්න dough එක දැන් හොඳටම පිපිලා තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මතක් කරලා subscribe කරන්න. අපේ කුස්සියට මේ වෙලාවට හොඳට අවුව වැටෙනවා මෙතනට. ඒ නිසා මම මෙතන හයි කරා මෙන්න මේ රෝලර් ෂටර් එකක්. දැන් අපි සෝස් පෑන් එකට තෙල් ටිකක් දාලා pork mix එක හදාගමු. ඉස්සෙල්ලාම ලුණු ටික රන්වන් පැහැවෙනකල් බැදෙන්න අරිනවා. ඊට පස්සේ මේකට එකතු කරනවා pork minced meat ටික. ඊට පස්සේ මේක හොඳට කෑලි වලට කඩා ගන්නවා.
මින්ස්ඩ් පෝක් එක හොඳට දුඹුරු පාට වුණාම මම එකතු කරනවා සෝයා සෝස්. ඔයිස්ටර් සෝස් ටිකක් එකතු කරනවා. ඒ වගේම එකතු කරනවා තල තෙල් ටිකකුත් මේකට. අන්තිමට මම කෝන්ෆ්ලා ටික එහෙම එකතු කරගන්නවා. මෙන්න මේක තමයි පෝක් වලින් හදපු ෆිලින් එක. මෙතන පාන් ටිකක් ඉන්නලා දැන් බුදුරක රෝල් කරගන්නයි හදන්නේ. මේක මම දෙකට කපනවා. කපලා ඉතින් රෝල් කරගන්නවා. ඒ අතරේ මම බේකින් ටේප් එකක් අරගෙන පොඩි කොටු වලට කපා ගන්නවා. මේකේ තමයි මම පෝක් බන් එක තියන්නේ. ඒක මේක ස්ටීම් කරන්න ඕනේ. මේකට පොඩි කොටු වලට ගන්නවා. මීට වඩා පොඩියට කපන්නත් පුළුවන්. දැන් අපි පෝක් බන් එක හදමු. මේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. මේක දැන් අපිට ක්ලීන් කරනවා. අවුත් තුලින් කරන්නේ. ඒක පෝක් මික්ස් එකෙන් ටික. මෂ්රූම්ස් ටික. මේ වගේ මෙන්න මේක රවුමට හදා ගන්නවා. මේක තියෙනවා මෙන්න මේ පේපර් පොඩ. චූටි මල්ලක් වගේ හදා ගන්නවා. මේ වගේ චූටි පවුච් එකක් වගේ. මෙන්න දැන් ටිකක් හදලා අපි පින්න තියලා තියෙන්නේ. දැන් මම මේක ස්ටීම් එකේ තියන්න යන්නේ. විනාඩි දෙකක් විතර හොඳට පිපෙන්න තියෙනවා. ඉතින් ටික හැදෙනකන් අපි එකක් කඩලා බලමු. මේක හොඳට පිපිලා තියෙනවා.
සෝස් ටිකක් දාලා බලන්න. හරිම රසයි. ඒක හැදෙ තමයි ක්වේල් එකක තියෙන්නේ. සෝයා සෝස් ටිකක් දාන්න. හරිම රසයි. ඒක මෂ්රූම් කෑල්ලකුත් තියෙනවා. මාරම රහයි. මේක හදන්න මොලි කෑමක් තමයි. ඔයාලා මේක ඊළඟ දවසේ කන්න කියලා හිතනවා නම් මේ වගේ ක්ලින් රැප් එකක් හරියට මේක ඔතලා තියන්න ඕනේ. මෙන්න මේ විදිහට. ටිකක් නිවන කල් ඉන්න. මේක නිවිලා තියෙන්නේ. මේක මයික්‍රෝවේව් කරලා ගන්න පුළුවන්. ඕනේ නම් මේක ෆ්‍රීස් කරන්නත් පුළුවන්. මේ විදිහටම ඔතලා තියලා. ඔබ තමයි පෝක් බන්ස් කල් තියාගන්න. මේක වෙහෙම එතුවම මේක ඩ්‍රයි වෙන්න නැතුව කාලයක් තියාගන්න පුළුවන්. නැත්තම් මේක ඉක්මනටම ෆ්‍රිජ් එකේ ඩ්‍රයි වෙනවා. ඒක ටිකක් කන්න අමාරුයි. ස්ටේල් වෙලා වගේ තියෙන්නේ. Hello. අපි දැන් පෝක් බන් හදලා ඉවරයි. අපි දැන් ඒක රස බලන්න යන්නේ. මෙන්න මෙයා තමයි පෝක් බන් කරන ආසම එක්කෙනා. try කරමු. Okay. රසයි අම්මේ. රසද? ඇත්තටම රසයිද? good. සෝස් ටිකක් දාන්න. I like the flavor. Oh, you like the quail egg? I know. I got 2 quail eggs there. See? Put 2 quail eggs for you. Juicy. Then quail egg. Oh, that looks nice. It does. Yeah. Try. Rasa. Oh. Mr. Kaya. Oh. ඉතින් අපේ වීඩියෝ එක නරඹුවාට ඔයාලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. එකක සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. Say hi, Dianamus. Say hi, Dianamus.